අනේ අයියෝ අවුරුද්දකට යන්න කියලා ගමේ මල්ලි කොහේ අවුරුද්දකට යන්නේ මේ ගමේ අවුරුද්දකට යන්න කියලා මේ දන්නද ගමේ මේ පොතට ඇදලා පැලදලා මේ ඔබ දන්නවද ඇමීබට හැදියන ඇමීබා අයියලගේ අවුරුද්දට නේද නෑ බං මෙහි වරෙන්ට තියන්නකොට ශියන් හැමිහිට මේශරාශියට පැමිණෙන හිරදිවිඳුගේ මංගල්ලී මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිලක පිරි ඕරදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනහවෑ සිරිලක පිරි ඕරදු සිරිමේ මොකද මේ කැවිලි ටිකක් අරගෙන ආවා බලන්නකෝ ඉතින් හරියම මට මේ මොකද්ද එකක් ලියලා දුන්නා මොකක්ද මේ දෙමළෙන් නේ ලියලා තියෙන්නේ කනේ මේ කැවිලි ප්ලාස්ටික් කරගෙන දෙමළෙන් මොනවද ලියලා මොකක්ද මේ කරන්න හදන්නේ හරි කෝදෙන් අරගෙන නැත්තද හරි එන්නේ ඔයාලා මං කිව්ව කොහොමද ඇස්ති කරගත්ත නේද ඔයා කිව්ව ඔක්කොම නෙවෙයි මොකද්ද මේ කොලයක් දීලා ගියේ හා මේ කොලේ තියෙන්නේ අප්‍රේල් 12 දෙන මෙඩෙන්නේ කියලා අප්‍රේල් 12 උදේ 9ට ඒ මොකද මේ මොකක්ද වෙන්නේ කියලා හරියටම දැනගන්න අප්‍රේල් 12 උදේ 9ට අයිස් එක අවුරුද්ද සමරන්නේ ඕරදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ මෙතන බලපන් උඩට වරේ ආයුබෝවන් අපි ඇවිල්ලා ඉන්නේ පීටි රාජන් ක්‍රීඩාංගණයේ මහනුවර අයිසා එක්ක අවුරුදු 2025ත් එක්ක අද ඉන්නවා මගෙත් එක්ක විශේෂ පුද්ගලයෙක්. ආයුබෝවන් මේ කියන්නේ මේ අර නිවේදන ජීවිතයේ එක එක සහෝදරවරු හම්බ වෙනානේ දැන් අර මේක එක අවුරුද්දක් මේ බෙදා ගන්න හම්බුනාම මේ සැඟවුණු අමතකද සතුටක් තියෙනවා මේ මෙයා මම 2010 එකට ගෙන්නන්න මගේ පොඩ්කාස්ට් එකේ අපි සීරීස් එකක් කතා කරමු අනිවාර්යෙන් නෑ අර මේ මම කී කිරපු කතාව අර ගයිය මැදින් පයින්න කරේ අර සහෝදරයෝ වගේ එකට වචන බෙදාගත්ත මිනිස්සු ජීවිත බෙදාගත්ත මිනිස්සු එක්ක මයික්‍රොෆෝන් එකක් බෙදා ගන්න කියන්නේ හරි සරල වැඩක්. මේ සරල සතුට විඳින්න ඉන්නේ මේ මෙයාලා තමයි සංවිධායක මණ්ඩලය. මම සංවිධායක නෑ. මේ සංවිධායක මණ්ඩලය. රයිට් අපි වැඩේ පටන් ගන්න තියෙන්නේ. වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි ඔක්කොම ඉන්නවා දෙනවසින් වලට අපි 6 දෙනෙක් ඉන්නවා. වැඩේ බලමු. අද දවසම අයිසා එක්ක අවුරුදු. බ්ලොග් නම්බර් 7. තෝ දන්නේ නැහැ මම බ්ලොග් කරනවා කියලා. ඒකනේ ඔයා බ්ලොග් කරන මේ බලන්න ලස්සනයි අය වගේ. මේක ලස්සනයි අය. වඩු ගොඩක් තියෙනවා මම මේ කියන්නේ ඔයා බ්ලොග් කරනවා නම් මාව ප්‍රොමෝට් කරන්න මේ මගේ Instagram එකේ තියෙනවා. මගේ Instagram එකේ තියෙනවා මේ පසන්දුල් ඉරක් අබේ සුන්දර මේකේ කඩලා දවා දාන්නේ. කඩලා දැම්මොත් ඉතින් මට කඩා ගන්න වෙනවයි. මම මානසික මඩ මාරණ කික්තයි. 2025 අවුරුදු උත්සවය තවත් වර්ණවත් කරන්න ඔයාලා අපිට කරන උදව්වක් විදිහට අපේ ප්‍රධාන පීඨිකාවට ආසන්නයේ තියෙන තැනට මේ අවුරුදු උත්සවය හරි ආකාරයෙන් විඳ ගන්න. මුළු මහනුවරම දන්නවා මොඩ චමත්කාරයි කියලා. අවුරුද්දක් වුණත් ලස්සන ඒක වගකීම බෙදාගත්තාම මේ සම්ප්‍රදායික මණ්ඩලයක් විදිහට අන්තර් පාඨශාලාවේ විද්‍යාස දෝනිලාගේ අයියා තමයි මේ. ඕවට මට ටීම් එක ගන්න බෑ හරියට. අවුරුද්ද අරන් ලොකු පරිශ්‍රමයක් කරනවා. විවිධ බාධක මැද්දේ විවිධ දෑ මැද්දේ ඔබට මේ අවුරුදු කොහොම හරි අරන් එන්නයි අපි සූදානම් වුණේ. අපේ ලීඩ් වයලිනිස්ට් වෙනවා අපේ ටොපවල්ලි තමයි අපි වයලින් ගන්නේ
ටොබා මල්ලිට කැමති අය Instagram එකේ DM එකක් දාන්න. මට Instagram නම කියලා බලන්න. මගේ වසන්දුල් අර යටින් ඉරයි අබේසුන්දර කියලා තියෙන්නේ. මෙයාට නුවර දෝනිලා ගොඩක් ඉන්නයි උනාට මෙයාගේ හදවතේ ගොඩක් ඉඩ තියෙනවා. එක දවනේ ඉන්නේ. අන්න දැක්කද ඒ ඇවිල්ලා දෝනිලා පෙන්නලා යනවා. මේ මෙයාගේ දෝනියද ඒව වීඩියෝ කරන්න එපා. මටත් මෙහෙම නම් ඉන්න බෑ නටන්න බෑ හිතනවා. එහෙනම් බෑනේ අක්කේ දැන් අපිට වැඩක් දීලානේ තියෙන්නේ. ලැජ්ජ නැද්ද ගෑනු වෙනස් කරන බල. නංගි මට මතක් වුණේ. කැමතිම දේ මොනවද? චමති අපිට දේවාන්තර කැමති දේවල් අපි කිරිපැට්ටක් බිව්වා. මෙයාලා තමයි කැමති. ඕවා දාන්න බෑනේ බං. ඕවා දාන්න බෑ. හැම එතන. පවුලේ හැමෝටම මේ නිවේදනය අපි හරි අපූර්ව තරගයක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි ඉන්නේ ලංකාවේනේ. ලංකාවට වෙන රටවල් වලින් බදු ගහලා අපිටත් බදු ගහලා තියෙන්නේ. ඒක නිසා අපි වියදමට සරිලන නව පන්නේ තරගයක් තමයි සිද්ධ කරන්න යන්නේ. වතුර බෝල ඇල්ලීමේ තරගයේ කටිය ලස්සන අප්පුඩියක් ගන්න අපි වතුර බෝල අල්ලන්න තමයි ඇවිදිනවා විතරනේ. එහෙම නෙවෙයි නටන්න ඕනේ මේකේ. සංගීත කොට තරගේ තිබ්බම නටන්න ඕනේ. දැන් මල්ලි මේක තිබ්බහම අර පුඩුවට අනේ කට නෙවෙයි අපි නටන්නේ තමයි යන්න ඕනේ. එකපාරට ඒ අන්ත කුමාරයන්ගේ වටේ තියෙන. නෑ මෙහෙමයි. දැන් ඔතන මේ ඔය අපි අවුරුදු කුමාරයෝ කියලා මම පොඩ රවුමින් එළියට යනවා. දැන් අර රවුම ඇතුලේ ඉඳලම රවුමට බලිද්දි හරි. තමන්ගේ රැකගෙන තන රැකගෙන ඉන්නවා කියලා. තෙවනි ඒක හරි නේද? මම නම් තක්කක් හොඳට තන රැක ගන්නවා. එතකම් පුංචි මතක් කරේවා. මේ තරඟ ඉවරලා ඔන්න අපි අවුරුදු කුමාරයන්ට එන්න කියනවා. ඉදිකටන නූල දාන්න තියෙනවා. එහෙනම් මේ සංගීත පුඩ තරඟ ඉවර වෙලා ඔහොම එන්න අපි ඉදිකටන නූල ලස්සන වැඩේ යනවා ඇත්තන උදේ වරුවේ පොඩි මේ අපිට බ්‍රේක් එකක් වුණා ඇත්තන වෙලා ගියා වැඩේ පටන් ගන්න අපි 8:00 වෙද්දි වැඩේ පටන් ගන්න කියලා හිටියේ 8:00 වෙද්දි පටන් ගන්න උන්නේ මෙතන මේ ග්‍රවුන්ඩ් එකේ ඊයේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඒක නිසා පොඩ්ඩක් මේක අර හන්සේම අයින් කරන්න වෙලා ගියා හැබැයි අපි වැඩේ පටන් ගන්න දැන් ඉස්සරහට කරගෙන යනවා ඉතින් වැඩේ ලස්සනට යනවා කට්ටිය අර පැත්තේ අනවුන්ස් කරනවා අපි බලමු මොකද වෙන්නේ කියලා දවසම මම මෙහෙ තමයි ඉන්නේ ෆුල් ඩේ හෙටත් වැඩක් තියෙනවා Hello guys, welcome back to the YouTube channel. අපි අද අයිසත් එක්ක අවුරුදු සමරන්න ඇවිල්ලා ඉන්නේ. අපිට බඩගිනි තම කන්න දුන්නේ නැහැ ඉදන්නේ. මේ පැත්තට හොඳයි. හරි. ඔතෙත් එක්ක අද ඉන්නවා අපේ චමත් කරන කොහෙද කියලා හොයන්න නැහැ. ඊළඟට ඉන්නවා අපේ පසන්දුල් ඉන්නවා. පොඩි මහත්තයා. නමස්කාර මේ දැන් තමයි මේ මයික් එක අල්ලගෙන ඉන්නේ මේ වේනවාද මේ දැන් ඉතින් බොරුවට මේ මයික් එක අල්ලගෙන ඉන්නවා මේ ඉන්නේ. ඔයාලගේ channel එකේ හිමිකරු. ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා Bye. right දුවගෙන යනවා පළවෙනි තරම් කරු මේ පැත්තෙන් ආයෙත් යනවා right ආයෙත් දුවගෙන යනවා පැණි බබරේ පැණි වගේ කරගෙන්න ඕනේ අපි අන්චුට්ටක් අපේ පැණි බබරේ දුවන පුටුව වට්ටන්න බෑ මටත් කරගෙන පිටුව කරගන්න බෑ පුටුව එක තැන තියාගෙන කරගෙන්න තමයි ඕනේ පුටුව කරගන්න බෑ පුටුව එක තැන තියාගෙන පුටුව වටේ නා කරගෙන්න ඕනේ යන්නේ ගඟ කන්නයි යන්නේ අපේ විපාරනේ හැමෝටම අවුරුද්ද තුනයි වගේ. අනිවාර්යෙන් කොයිතරම් බඩු ගැහුවා කොයිතරම් මේ විතරක් සිද්ධ වුණා. අවුරුද්ද कोई तेरे कानों का झुमका බැලුම වට ගන්න දුව නඩවන්න ඉස්සරහ. right බැලුම කොහොමද තියාගන්නා යන්නේ තියාගන්න ඕනේ Bye.
සෙල්ලම් කරන ගන්නම තරගේ සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. ලොකු උත්සාහයක් දරනවා මෙතන බැලුම ගන්න බලමොල් බැලුම ගන්න කියලා. දැන් තරකටරුවනේ. දැන් මේ දෙන්නේ තුවනවා. දැන් පිටිය පුරාම තුවනවා. බලමු. मिनट भी लगता है अपना तैयार में न रहता वादी आइए ඔයාලා දුවන්න එපා. ඔයාලා දුවන්න එපා. ලුවනේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා ගෙදර ඉන්න බැලුවට අවුරුදු උස්සර ඇවිල්ලා පාර්ලිමේන්තු පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තු මේ ළඟට අංක 6 ගොඩක් අය සිද්ධ නිසා අපි දැන් මොනවා දැකලා තියෙනවද මේක කැතෝ චමත්ක කරින් බණ්ඩාර ඒ මම දානවා හොඳටම එම්බත් වී සිටින මහනුවර නිවේදකයෝ අදම අමතන්න 0112345667 ඔබගේ ඕනෑම වොයිස් ඕවර් කටයුත්ත සහ පාදයේ සිට හිස කෙස් දක්වා ඕනෑම කටයුත්තකට සේවාව සංගීතය මොකක්ද ඔයා ඒකේ කියන්නේ එයාගේ චෝලයිට් නේ ළමයිට වෙන්න ෆොටෝ ගන්නවා අර ඉවෙන්ට් කරන්න ඇවිල්ලා අර මේ අයියට නම් මාර ආතල්ලක් ඇති මොනවා. ඔව් අද අයියට එපා ෆොටෝ ගන්න එපා කරලා තමයි යවන්නේ. අපෝ අර බලපන්. මයික් එකේ ගමුද? කැතයි බං කැතම කැතයි